සුබ දවසක් සියලුම දෙනාට. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ මලිය එඩිට YouTube channel එකත් එක්ක. ඉතින් මම මුලින්ම මතක් කරනවා අපේ YouTube channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. අපි යමු අද අපේ වීඩියෝ එකට. අද අපි අපේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ලංකාවේ තියෙන සුන්දර දියැලි පහක් ගැන. අපි බලමු මොනවද මේ සුන්දර දියැලි පහ කියලා. ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටි කුඩා දූපතක් වුණත් මෙරට තියෙන සුන්දරත්වය නම් කිසිම අඩුවක් නැහැ. මෙච්චර කුඩා රටක් වුවත් මෙහි තියෙන ලස්සන දැන් බොහොමයි. කුඩා රටක් වුවත් ලංකාවේ තියෙන දියැලි ගණන 400කට ආසන්න බව ඔබ දන්නවද? කඳුකරේ යන ගමන් හරි ලස්සන දියැලක් ළඟ නැවතිලා එහි සුන්දරත්වය විඳගන්න කවුද ආස නැත්තේ? මේ වීඩියෝ එකෙන් කියන්නේ ලංකාවේ ලස්සනම දියැලි පහක් ගැන. අපි බලමු මොනවද ඒ දියැලි පහ කියලා. ලක්ෂපාන ඇල්ල. ලක්ෂපාන දියැල්ල මෙරට දියැලි අතරින් උසින් 8 වෙනි ස්ථානයේ දිනා ගන්නා දියැලක් වෙනවා. උසින් මීටර් 125ක් වන ලක්ෂපාන දියැල්ල මස්කෙලිය ඔයේ නිර්මාණයක් වෙනවා. හැටන් මස්කෙලියේ කිරිවන්දෙනියේ සප්ත කන්‍යා කඳු වැටියට පහලින් ගලා හැලෙන ලක්ෂපාන ඇල්ල දෙස් විදෙස් සංචාරක ආකර්ෂණයේ ඉහළින්ම ළඟ තවත් එක දියැලක් වෙනවා. මෙහි ඉහළට මෙන්ම පහළටද ගමන් කළ හැකි වුවත් එහිදී ඉතා අවධානයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වෙනවා. දියැලේ ඉහළ සිට පහළට කඩා වැටෙන අපූර්ව අන්දමත් එහි දුර සිට බලන විට එහි පිහිටීමත් නිසා මෙම ඇල්ලට ගෙන එන්නේ අපූර්ව වූ සුන්දරත්වයක්. සිරිපා ගමන් මගේ පිහිටි ලක්ෂපාන ඇල්ල එකල නිශ්ශංක මල්ල රජතුමා සිරිපා වන්දනාවේ යෙදෙන විට මෙම ඇල්ල අසල පහන් ලක්ෂයක් දැල් වූ නිසා මෙයට ලක්ෂපාන ඇල්ල යයි නම පට බැඳුණු බවත් කියවෙනවා. රම්බොඩ ඇල්ල. උසින් මීටර් 109ක් වන රම්බොඩ ඇල්ල දෙස් විදෙස් ආකර්ෂණය මහත්සේ ලද මෙරට දියැලි අතරින් උසින් 11 වන ස්ථානය ගන්නා දියැල්ල වෙනවා. කොළඹ නුවරඑළිය මාර්ගයේ පුස්සැල්ලාව පසුකොට මද දුරක් යන විට මෙම ඇල්ල දක්නට ලැබෙනවා. මෙහි කොටස් කිහිපයක් වන නිසා ස්ථාන කිහිපයකින්ම ඇල්ල දක්නට පුළුවන්. ඇල්ලේ වඩාත් සුන්දරත්වය නැරඹීමට දිය ඇල්ල අසලටම යා හැකිය. වඩාත් සංචාරක ආකර්ෂණය ලද නිසාම ඒ හවට අවන්හල්, හෝටල් සහ සංචාරක නැරඹුම් කුටි සමන්විත වෙනවා. දෙපැත්තකින් ජලය ගලා හැලෙන සුවිශේෂී පිහිටීමක් සහිත අපූර්ව වටිනාකමකින් යුත් දිය ඇල්ලක් ලෙස රම්බොඩ ඇල්ල හඳුන්වන්නට පුළුවන්. බඹරකන්ද දිය ඇල්ල. ශ්‍රී ලංකාවේ සුන්දර දියැලි පිළිබඳව සඳහන් කරන විට අමතක කර නොහැකි ඇල්ලක් ලෙස බඹරකන්ද දියැල්ල දැක්විය හැකියි. බොහෝමයක් දන්නා ලංකාවේ උසම දියැල්ල වන්නේද මෙයයි. උසින් මීටර් 265ක් වන බඹරකන්ද දියැල්ල පිහිටා ඇත්තේ කොළඹ බදුල්ල මාර්ගයේ කළු පහන හන්දියේ හැරි ඉහළට යන ගලපිට ගල තැන්නට ඔබ්බෙන්ය. මේ වන විට ඉහළ දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ලද බඹරකන්ද දියැල්ල විටක උසින් නුවත් එහි ගලා හැලෙන ජලධාරාව විටක ඉතා මද වේ. නමුත් වැසි කාලයේදී නම් මෙහි අලංකාරය ඉතා වැඩි වේ. බඹරකන්ද ඇල්ලෙහි වන එක විශේෂත්වයක් වන්නේ ඇල්ලෙහි පාමුල තටාකය ගැඹුරු නොවීමත් ඇල්ලෙහි පාමුලටම ගොස් ඉහළින් වැඩෙන ජලයේ ධාරාවෙන් තෙමෙන්නට හැකිවීමත්ය. දුන්හිඳ ඇල්ල. මෙරට ලස්සනම දියැලි අතරින් තවත් අපූර්වම සුන්දරත්වයක් ගන්නා දියැලක් ලෙස දුන්හිඳ ඇල්ල හඳුන්වන්නට පුළුවන්. නිතරම දුම් පිට කරන්නාක්සේ ගලා හැලෙනා දුන්හිඳ දියැල්ල උසින් මීටර් 65කින්. එය බදුලුකගේ නිර්මාණයක් වෙනවා. හෝ හෝ මහා ශබ්දයෙන් මහා ජලකඳක මහා දුම් නගමින් පහළට හලන්නාක්සේ මෙන් නිසා මෙහි වූ දුම් වැනි ජලවාෂ්ප නිසා මෙයට මෙසේ දුන්හිඳ යයි නම් වැටී තියෙනවා. බදුල්ල මහියංගනය මගේ කිලෝමීටරයක් දුර ගොස් දුන්හිඳ නරඹුම් ස්ථානයේ යයි වූ මාර්ගය ඔස්සේ ගමන් කිරීමෙන් දුන්හිඳ ඇල්ල වෙතට ළඟා විය හැකියි. එයට ප්‍රවේශ වීමට ටිකට් පතක් මිලදී ගත යුතු අතර මේ වන විට ඉතා ඉහළ සංචාරක හා වෙළඳසල් පිහිටි දියුණු සංචාරක තෝතැන්නකි. කිනිඳි ඇල්ල.
රත්නපුර පැල්මඩුල්ලේ පිහිටි කිරිඳි ඇල්ල උසින් මීටර් 115ක් වන ලංකාවේ ඇලි අතරින් උසින් 9 වන ස්ථානය ගන්නා ඇල්ල වෙනවා. කුට්ටපිටිය ගම්මානයේ සිට වනගත මගක් ඔස්සේ පහළට මීටර් 600ක් පමණ බැසීමෙන් මෙහි ඇල්ල පාමුලට පැමිණිය හැකිය. කිරිඳිඔයේ නිර්මාණයක් වන කිරිඳි ඇල්ල කුට්ටපිටිය කන්දේ සිට කඩා හැලේ. අනෙක් දියඇලිවලට වඩා වෙනස් පැතලි ගල් තලාවක් ඔස්සේ සුදු පැහැදිය ධාරාවක් නංවමින් සුදු සාරියක් හැඳි මනාලියකසේ ගලා හැලෙනා කිරිඳි ඇල්ල සුන්දර දිය ඇල්ලක් වුවත් තවමත් එතරම් සංචාරක ආකර්ෂණයෙන් ලද දිය ඇල්ලක් නොවේ. එහි අවට වූ පාළු ගුප්ත ස්වභාවය සහ ඇල්ලේ වූ හෝ හඬ එයට එක් කරන්නේ සුන්දරත්වයේ මුසු වූ ගුප්ත බවකි. ඉතින් ඔයාලා මේ කරුණු ටික දැනගෙන හිටියද? අපේ රටේ මෙච්චර ලස්සන දිය ඇලි ගොඩක් තියෙනවා කියලා ඔයාලා දන්නවද? එහෙනම් අපි අදට ගිහින් එන්නම්. මේ වීඩියෝ එක ගැන කමෙන්ට් එකක් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කියන ගමන් අපි මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. එහෙනම් සුබ දවසක්.